අයිබෝවන් සාදරෙන් පිළිගන්නවා SP ලෙසන් YouTube channel එකේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ අතේ නිතර තියෙන මේ ජංගම දුරකථනය භාවිතා කරලා අමතර ආදායමක් උපයන්නේ කොහොමද කියන දේ. ඉතින් අද කාලේ අපි හැමෝම කැමති අමතර ආදායමක් උපයන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න. ඉතින් ඔයා රස්සාවක් කරත් ඔයාට දවසට විනාඩි 5ක් 10ක් වගේ ඉතාමත් කුඩා කාලයක් කැප කරලා ඔයාට පුළුවන් ඔයාගේ ජීවිත කාලය තුරාවටම අමතර ආදායමක් පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න ක්‍රමයක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. ඉතින් ඔයා අවසානයේ වෙනකම් මේකේ රැඳිලා හිටියොත් ඔයාට මේක කරන්න කොහොමද කියලා දැක බලා ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඉතින් අද කාලේ අපි හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් එක තියාගෙන ඉන්නවනේ. ඕනම තැනක කොහෙ ගියත් අපි අතේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා. ඉතින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක භාවිතා කරලා ඔයාට පුළුවන් නම් ලස්සන ඉමේජ් එකක් කැප්චර් කරගන්න ඔයාලට පුළුවන් ඉමේජ් එක සෙල් කරන්න. මේක තමයි අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. ඉතින් ඔයාට ඒ ඉමේජ් එක සෙල් කරන්න භාවිතා කරන්න පුළුවන් නියම වෙබ්සයිට් එකක් තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් තව වෙබ්සයිට් තියෙනවා. තවත් මම මේ වීඩියෝ එකේදී මේකට අමතරව තවත් වෙබ්සයිට් එකක් ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ දේවල් කරන්න පුළුවන් ඒවා ගැන. එතකොට මේ වෙබ්සයිට් එක ගැන තෝරගත්තොත් මේක තෝරගත්තේ මේකේ ඉන්න පරිශීලකයෝ එහෙම නැත්නම් මේ යූසර්ස්ලා ප්‍රමාණය ඉතාමත් අධිකයි. ඒ යූසර්ස්ලා අතරින් ඔයාගේ ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඔයාට පුළුවන් ඔයා ගන්න ඉමේජ් එකක් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා මේ අමතර ආදායමක් උපයා ගන්න දේ කරගන්න. ෆොටෝග්‍රැෆි ගැන ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අසල ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඒ ෆොටෝ එක මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා සෙල් කරන්න. ඉතින් ඔයා ඒ සෙල් කරනකොට වෙන්නේ කොහොමද කියලා කිව්වොත් මේකේ පේයිඩ් සාමාන්‍යයෙන් මේක බයි කරන්න ඕන කෙනෙක් මේකෙන් ඉමේජ් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. එතකොට එයා ඔයාට සල්ලි වෙනම ගෙවන්නේ මේ වෙබ්සයිට් එකට. එහෙම නැත්නම් මේ Shutterstock කියන සයිට් එකට ගෙවලා එයා සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්නවා. ඒතකොට එයාට ඉමේජ් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අන්න එහෙම ඔයා අප්ලෝඩ් කරපු ඉමේජ් එක ඩවුන්ලෝඩ් වුණොත් ඔයාට ඒ වෙනුවෙන් ඩොලර්ස් ලැබෙනවා. ඉතින් මේ විදිහට අප්ලෝඩ් කරලා තියෙන ඉමේජස් ප්‍රමාණය වැඩි වෙන්න රැන්ඩම්ලි ඔයාගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වීමේ පර්සන්ටේජ් එක වැඩි වෙනවා. ඉතින් ඒ ඩවුන්ලෝඩ් වීමේ පර්සන්ටේජ් එක වැඩි වෙනවා කියන්නේ ඔයාට ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ අමතර ආදායම ගන්න නම් ඒ account එක නිර්මාණය කරගන්න මේකේ මේ ඔයාට දකින්න ලැබෙන්නේ මේකේ බයින් පැත්ත එකක්. ඒතර අපිට මේකේ යන්න පුළුවන් කන්ට්‍රිබියුටර් එකට. එතකොට දැන් ඔයාට පුළුවන් මම පෙන්නන්නම් මෙතන ඉමේජස් වලට ගියොත් මේකේ වෙක්ටර් ඉමේජ් සහ ෆොටෝස් දෙකම සෙල් කරන්න පුළුවන්. ඔයාගේ ඩිසයිනින් සම්බන්ධ ස්කිල් එකක් තියෙනවා ඔයාට පුළුවන් ඔයා නිර්මාණය කරපු වෙක්ටර්ස් ඉමේජ් මේකට ඇඩ් කරන්න. එතකොට ඒ වගේ දේවල් ඇඩ් කරලා ඒ දේ සෙල් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාට මේ දකින්න ලැබෙන්නේ මම නිර්මාණය කරපු පෝර්ට්ෆෝලියෝ එකක්. ඉතින් මේකේ මම අප්ලෝඩ් කරලා තියෙනවා ඉමේජස් 72ක් විතර. දැනට එකක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මෙතන ඩොලර් 1.63ක් හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ ඔයාට දැන් ලංකාවට PayPal පවා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ පේමන්ට් එක ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ග්‍රැෆික් ඩිසයිනින් වලට දක්ෂයි නම් ඔයාට පුළුවන් ඒ දේවලුත් අප්ලෝඩ් කරලා තියන්න. ඒවත් මේකේ අප්ලෝඩ් කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාට මේ වගේ මේ සයිට් එක ගැන මේකට වීඩියෝ එක ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියන දේවල් තවදුරටත් දැනගන්න ඕන නම් පාලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ දේවල් කරන්න කියලා මම අනිවාර්යෙන් ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න. මේ සයිට් එක ගැන තමයි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වුණේ. සමහර අය ඉන්න මේක දැනටමත් යූස් කරන අය ඉන්න ඔයාගේ අත්දැකීමත් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න. එතකොට අලුතෙන් මේ ගැන දන්නේ නැති කෙනෙක්ට වුණත් මේක ගොඩක් වැදගත් වෙයි. මේ ඔයාගේ කමෙන්ට් එක. දැන් මේ ළඟදී අප්ලෝඩ් කරපු දෙක රිවිව් එකක් තමයි මේ තියෙන්නේ. ඒකේ මේක 26 අප්ලෝඩ් කරපු ඉමේජ් එකක්. ඒක ඇත්තටම දැන් අප්‍රූව් වෙලා තියෙනවා. අතට මේක තාම අප්‍රූව් වෙලා නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට මේකේ ට්‍රෙන්ඩිං කන්ටෙන්ට් මොනවද මේ දේවල් බලාගෙන ඔයාට මේකේ හොඳ රිසර්ච් එකක් කරලා ඔයාට මේකට ඉමේජස් අවම ඉමේජස් දවසට ඉමේජ් දෙක
දවසට ඉමේජ් 10ක් අප්ලෝඩ් කරගන්න පුළුවන් වුණොත් ඔයාට මාසයක් යනකොට ඉමේජ් 300ක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට අනිවාර්යයෙන් මේකේ රිටර්න් එකක් නම් ලැබෙනවා. ඉතින් ඔයාට දවසට පොඩි වෙලාවක් කැප කරලා මේ දේ කරන්න පුළුවන් නම් ඔයාට නිකම්ම පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. හොඳයි. අපි මුලින් කතා කරා වගේම මේ තවත් ඉමේජස් සෙල් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ කියන්න යන්නේ. ඉතින් අපි ෂටර්ස්ටොක් එක වගේම ඔයා ගන්න ඉමේජස් සෙල් කරන්න පුළුවන් තවත් හොඳ වෙබ්සයිට් එකක් තමයි Adobe Stock කියලා කියන්නේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මේකේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයා වෙනම සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඒතර ඕනම කෙනෙක්ට මේක ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම බලනකොට මේකේ අපි අප්ලෝඩ් කරන ඉමේජ් එක ඩවුන්ලෝඩ් වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. මොකද ඕන කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නිසා. එතකොට ඒකෙන් ඔයාට අරිට වඩා ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. මම ඒකෙත් පෙන්නන්නම් ඔයාට මොන වගේද කියලා. මෙන්න මේ වගේ Adobe Stock කියලා තමයි තියෙන්නේ. මම මේකෙත් link එක ඔයාට description එකේ දාලා තියන්නම්. ඔයාට එතනින් මේකට sign in වෙලා join වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වගේ images graphics design vector art ඕන දෙයක් ඔයාට මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. අර වගේම තමයි මේකත් මේ වෙබ්සයිට් එකත්. ඉතින් මම හිතනවා ඔයා මේ ගැන දන්නේ නැති කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයත් මේකට ඉමේජස් අප්ලෝඩ් කරනවද නැද්ද කියලා සහ අලුත් වීඩියෝස් මේ සම්බන්ධයෙන් අවශ්‍යද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. අපේ වීඩියෝ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් අපි කතා කරලා තියෙන දේවල්. ඒ වගේම ඔයාලට පුළුවන් එතකොට තව මේ වගේ ඔන්ලයින් earning කරන්න කැමැත්තක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ සම්බන්ධ වීඩියෝ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාගේ අත්දැකීම ඔයා මේ සයිට් එක ගැන කලින් අහලා තියෙනවා නම් සහ අහලා නැත්නම් ඒකත් කමෙන්ට් කරන්න. මේ වෙබ්සයිට් එකේ link එක description එකට add කරලා තියන්නම්. ඔයාලට එතනින් මේක ක්ලික් කරලා මේකට sign in වෙන්න පුළුවන්. ඔයාගේ sign in වෙලා account එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් වීඩියෝස් බලන්න අවශ්‍යයි නම් තවත් මේකේ image අප්ලෝඩ් කරන විදිය දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.